මෙන්න සංගීත ප්‍රසංගයේ ආරම්භයයි මෙතෙන් සිට සටහන් කරගන්න. ඉදිරි පෙළ අසුන් මත වාඩිගත් සම්භාවනීය අමුද්දන්ගේ සිට ඈත කෙළවරේ සිටින පුංචි රසික හිතවතා දක්වා බොහොම සෙනෙහසින් ගෞරවයෙන් පිළිගනු ලබනවා. එමනම් නමදින්න සරස්වතිය ආරම්භන සංදර්ශනීය සුන්දර ලස්සන නර්තන වින්‍යාසයක හැඩ තල වේදිකාගත කරනඩයි අපි තුෂී ප්‍රධාන සෙෂන් 1 නර්තන කණ්ඩායමට ආරාධනා කරන්නේ. එමනම් මෙන්න සංගීත විශ්වය ඕල් රයිට් ප්‍රසංගය ආරම්භන නමදින්න සරස්වතිය මේ සෙෂන් 1 නර්තන කණ්ඩායම
ප්‍රියාදර මිතුරුනි සංදර්ශනීය ආරම්භණයට ප්‍රාදරණීය සංගීත කණ්ඩායමයි දැන් වේදිකාව බාර කරන්නේ අර ෆ්ලෑෂ් බෑක් කියන අනර්ගතේ සංකේතයේ 7L පාසුව වාසිය හිමි කරගෙන ලංකාවේ කෙටිම කාලයක් තුලදී සිය නම සංගීත ශාස්ත්‍රයේ සෑම අතකින්ම අතිසාර්ථක සංගීත කණ්ඩායමක් වකට පත් කර ගන්නට වරම වාසනාව උදා කරගත්තු සංගීත කණ්ඩායම. මම හැමදාමත් කියන්නේ ලංකාවේ බිහි වුණු සංගීත කණ්ඩායම අතරින් වාසනාවන්තම සංගීත කණ්ඩායම විදිහටයි ඔවුන් හඳුන්වන්නේ. මොකද ෆ්ලෑෂ්බෑක් නමේ හයිය ඔවුන්ට මහා පිටිවාලක් වුණා අරමන්න සිය සංගීත ගමන. එදා ෆ්ලෑෂ්බෑක් අංක 2 විදියට හැඳින්වුවත් අද ලංකාවේ කිසිදු සංගීත කණ්ඩායමකට නොදෙවෙනි සංගීත කණ්ඩායමක් වකට පත් වෙමින් ලංකාවේ 1 2 3 4 ප්‍රධාන සංගීත කණ්ඩායම් අතරට එක්කාසුණු මෑත කාලීන යෝන් සංගීත හයිය මේ සංගීත කණ්ඩායම දෙමුද අපි හොඳ හයියෙන් අප්පුඩියක් අන ශලී ඉන්නවා දිවිසෙන්න වේදිකාවට සිය සංගීත බලහනිය සමග ශලින්ද ෆෙර්නැන්ඩෝ පෙරමුණින් එද්දී අපිට ජයග්‍ර දකින්නවා වේදිකාවට පිවිසෙන අපේ වෛද්‍යාචාර්ය මහේන්ද්‍ර දිසානායක මහත්මයාට අපේ සංවිධායක මණ්ඩලයේ හිතවතුන්ට බොහොම සුහදව ආචාර්ය සමාචාර කරමින් වේදිකාවට පිවිසෙද්දී අපි දකින්නවා බොබි මාල් සංගීත කණ්ඩායමේ අලුත්ම සමාජිකයා ගායන ශිල්පියා තමයි ජයග්‍ර ගස්සෙන්නේ අන වේදිකාවේ විදුලි යෝගන වාදනයේ හැඩ වැඩවල නව නැම්මක් සිද්ධ කළ දිලීප තමෙල් මේ අයියමලු එකතුවේ ජේස් සමාජිකයා තමයි චාල්ස් රොසාරෝ බේස් ගිටාරයට යද්දී චින්තා වේදිකාව සිබගෙන සුපුරු විදිහට ලීඩ් ගිටාරයට දෙනවා. මුස්ලිම් මුදලගේ අධ්‍යක්ෂකයන් බහුල ඩ්‍රම්ස් වාදන ශිල්පියා එද්දී මෙන්න ශශිකර සයිරෝ ඔක්කපැට වාදන ශිල්පියා විදිහේදී අචල මෙනන් වේදිකාවේ රිද්ම් ගිටාරයේ ඉසව්ව සුපුරුදු ස්ථානය සම්පූර්ණ කරගන්නවා. මෙන්න ආරම්භන ගල් අමුණ සංදර්ශනයේ ශලින්ද ෆෙර්නැන්ඩෝ ප්‍රධාන all right වේදිකාවේ तानतन धिं तानतम तान तानतम धिं तानतम तानतन धिं तानतम तान तानतम धिं तानतम तानतन धिं तानतम तान तानतम श्रीलंका माता अप श्रीलंका माता श्रीलंका माता मगे श्रीलंका माता श्रीलंका माता अद्भुत ගැඹුරේ වීර චේතනා මේ සිව් විලයේ රසට විසිරුවන් එක්වෙමු සුරතිමු ලක්මෑණියන් සෑමදා මේ ලොව බිහි වූ දිනය සිට මෙම අවසන් හුස්මත් ගිලිහි යනතුරා එකහෙලා පුද දෙමු අපේ ජීවිතේ පවා ශ්‍රී ලංකා භූමි නමදීමු සෙවමා වන්දේ ලක්මෑණි සැමදා
මේ අපේ අභිමානයයි. මේ අපේ ශ්‍රී ලාංකික මාතෘ භූමියයි. එහි දරුවෝ අපි දෙන්න ලස්සන අප්පුඩිය අභිමානයි සුන්දරයි අනර්ගයි. අපි ශ්‍රී ලාංකීය දරුවෝ වෙලා මුළු ලෝකෙටම ආඩම්බරයක් වෙත ජාතියක් වෙලා ඉන්නේ. හැමෝම ලස්සන අප්පුඩියක් දෙන්න ආදරෙන් ගල්ලමුණ. Thank you. ගොඩක් ස්තුතියි. ආදරණීය ස්තුතිවන්ත වෙනවා. ඊටම ආදරෙන් ගල්ලමුණ අපේ ආදරණීය එක්සත් තරුණ සංවිධානය 17 වෙනි වතාවට ඊටම අභිමාණයෙන් ඉදිරිපත් කරන මේ සුන්දර වූ ප්‍රසංගය අද දවසේදී නිර්මාණය කරපු එක්සත් තරුණ සංවිධානයට ලස්සන අපුඩියක් අපේ යාළුවෝ හැමෝම අම්මලා තාත්තලා අයියලා අක්කලා අංකලා මල්ලිලා හැමෝම සාදෙට ඕනේ. නියමයි. ගොඩක් ස්තුතියි. ඉතින් ජාතික වීර දිනය අභිමානයෙන් සමරන සුන්දර ප්‍රසංගය බක්මහේ අසිරිය හදවතෙන් එළියට යන්න දුන්නෙත් නැහැ. ඒ වගේම සුන්දර වෙසඟේ අසිරිය අපේ හදවතේ තාමත් තියෙනවා. මේ හැම දෙයක්ම එක්කාසු කරගෙන අපේ ජාතික වීරයෝ ගැන අපි කතා බහ කරද්දී අපේ වසර 30ක් පුරාවට කුරුළු රස්තවාදයෙන් අපේ ශ්‍රී ලාංකිකයෝ දුක් විඳා. ඉතින් අපිට අපේ හදවත් වලට තේරෙන අපේ වීරයෝ ඉතාම අභිමානයෙන් මතක් කරනවා මුලින්ම විරෝධා රණවිරුවන්ට ලස්සන අපුඩියක් ඕනේ ඇවිල්ලා ඉන්න අම්මලා තාත්තලා අයියලා අක්කලා නංගිලා මල්ලිලා හැමෝගෙම දෙන්නකෝ දුස්සලා විරෝධා රණවිරුවන්ට සද්ද දෙන්න කිව්වොත් සැලෙන්න එපා. දෙන්න සද්දේ ඉවරයි දැන් යුද්ධේ. විරෝධා රණවිරුවනි ඔබට අපේ උත්තමාචාර්ය ඔල්රයිට් ප්‍රසංග වේදිකාවේ ඉඳලා ආදරේ. සාදයක් මාලිලෝ වා ගොඩක් ස්තුතියි. ඉතින් විරෝධා රණවිරුවන් ගැන ඉතාම ආදරෙන් අපි මතක් කළා ප්‍රසංග වේදිකාවේ ඉඳලා. ඉතින් එක්සත් තරුණ සංවිධානයේට ගල්ලමුණේ ශක්තිය ධෛර්යය ලබා දෙන අපේ වෛද්‍ය ආචාර්ය ඩී.එම්. දිසානායක මැතිතුමා ඉස්සරහා ඉන්නවා. ගොඩක් ආඩම්බරයෙන් මතක් කරනවා. එතුමාට ශක්තිය ධෛර්යය එන්නත් ඒක ලස්සන පුඩියක් දෙන්න මුළු ගමේම කට්ටිය එකතු වෙලා සද්දෙට. මොකද ඇල් වතුර ටිකක් සල්ලි වලට විකුණන කාලේ නොමිලේ ප්‍රසංගයක් පවත්වනවා කියන්නේ බුදු අම්මෝ කියලා හිතනවා මේ දවස්වල. වසර 17ක් පුරාවටම මේ ප්‍රසංගය ඔයගොල්ලන්ගේ බලාපොරොත්තුවක් වෙලා තිබ්බා. එතුමාට ලස්සන පුඩියක් හැමෝම දෙනා ලබා දෙන්න සාදෙට. නියමයි. ගොඩක් ස්තුතියි. ඉතින් අපි ගොඩක් ආඩම්බර වෙන දවසක් ඒ මොකුත් නෙමෙයි. අපේ වීරයා හැමදාමත් ෆ්ලෑෂ්බැක් ඕල්රයිට් නිර්මාතෘතුමා ඉතාම ආදරෙන් මතක් කරනවා ඩොනල්ඩ් ෆර්නාන්ඩෝ මැතිතුමා. එතුමා අපිට අලුත්ම මික්සර් එකක් සහ අලුත්ම ජෙනරේටරයක් ලබා දීලා එතුමා එහා කෙරවල ඉඳන් අද මේ වැඩේ සද්ද අහගෙන ඉන්නවා. අපිට ගොඩක් ආඩම්බරයි. එතුමාට ලස්සන පුඩියක් ඕනේ. ඔයගොල්ලෝ ගොඩක් ආදරය කරන රොෂාන් ප්‍රනාන්දු ආදරණීය කලාකරුවාගේ පියාණන් ඉතාම ආදරෙන් පිළිගමු ලස්සන පුඩියකින්. එතුමාද අපිට ලබා දීපු දේවල් බොහොමයි. ඉතින් ඉතින් ආදරේ මතක් කරනවා. ඒ වගේම විරුවන් සිහි කරනවා ලංකාවට අභිමානයෙන් අපේ මේ සුන්දර ප්‍රසංග වේදිකාවට අපේ කාලේ කළු සිංහලයා කියලා අපේ ප්‍රසංග වේදිකාවේ හඳුන්වන්නේ. ලංකාවේ නම ගෙනියන්න නිවේදන ශිල්පියෙක් හැටියට මුලින්ම යුරෝපයට ගිහිල්ලා ලංකාවේ නම තිබ්බු ආඩම්බර සගයක් තමයි අද දවසේදී මේ ප්‍රසංග වේදිකාවේ කතා කරන්නේ. ඒ වෙන කවුරුත් නෙමෙයි. අපේ ආදරණීය ජගත් අයියා ජගත් නාත්තන්ඩිගේ එතුමාට ලස්සන පුඩියක් දෙන්න ඉතාම ආදරෙන් ෆ්ලෑෂ්බැක් සමාගමට ගොඩක් ලෙන්ගදු අපේ හදවතේ බැඳුණු මිත්‍රත්වය ජගත් අයියා ඉතාම ආදරෙන් මතක් කරමින් මෙන්න අපි යනවා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි කටපුරා කියනවා. මොකද ලබන මාසෙත් මැද හරියක් වෙනකන් අවුරුද්ද සමරන ලංකාව පුරාවටම ඒ වගේ සුන්දර කාලයක් අපිට ඇවිල්ලා තියෙන්නේ. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. කිරියෙන් පැනින් ඉතිරෙනවටත් වැඩිය පර්ස් එකට වැඩියෙන් සල්ලි හම්බේවා කියලා ප්‍රාර්ථනා කරමින් මෙන්න අවුරුදු ගීතයක් ඕල්රයිට් ප්‍රසංග වේදිකාවේ ඉඳලා අපි ඉතාම ආදරෙන් ගයනවා. එන්න ශාලි අපි ගයමු මෙසේ. Felipe Vidal. Prepare-se ao toque de 5 segundos. Tecno, 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 tecno. DJ. All right.
Last on the other wall. ගල්නමුනේ සාදය
ගොඩක් ස්තුතියි. ඉතාම ආදරෙන් මතක් කරනවා BD විෂන් වීඩියෝ ආයතනය ලංකාවේ තාක්ෂණයෙන්ම ඉහළ අපි ගොඩක් ආදරය කරනවා. එතුමාලා ඉතාම ආදරෙන් වීඩියෝ ටීම් එක ට්‍රූ එක ඔක්කොම ඉතාම ආදරෙන් මතක් කරමින් මීනා ගීතේ අපේම ගීතවලට අපි දැන් යනවා. මේ පුරවරේට අපි ආවේ ගොඩක් අලුත් ගීත අරගෙන ඕල් රයිට් ප්‍රසංග වේදිකාවේ. ඉතින් මෙන්න ඕල් රයිට් නායක ගායක සංගීත අධ්‍යක්ෂක ගීපද රචක ශලින්ද ප්‍රනාන්දුට ඉතාම ආදරෙන් ලස්සන පොඩි අප්පුඩියක් අහලා වාඩි වෙලා ඉන්න කට්ටියම පොඩි අප්පුඩියක් අහලා ආරාධනා කරමු. මේ ගීත නිර්මාණය කරලා දුන්නේ අපේ ෆ්ලෑෂ්බැක් නායකතුමා රොෂානා. ඉතාම ආදරෙන් මතක් කරමින් මෙන්න එනවා ශලි තුෂි විත් සෙෂන් 1 එක ආදරබර ගීතයකින් පොඩි අප්පුඩියක් ඕනේ.
wanna jam in with you. Jamming. Tonight, hope you like jamming too. I will say over and the way that how I will now see you through. 'Cause every day we take the vice with the little sacrifice. Jamming to the jamming too. Jamming, jamming. The thing the jamming was a thing of paper. Jamming, jamming. And I hope you like jamming love. I put the toppers now with the little backers bow. With the candy more so. You're a tenor right, Jaja, you jam us tonight. Life this is a born and go. Jamming, jamming. To think the jamming was a thing of papers. Jamming, 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 jamming right, born and go. Holy Mansayo, Holy Mansayo, Jasi Mansayo, and who is LPI so well with. Buffalo soldier, dreadlocks rasta. It was a buffalo soldier in the heart of America, stolen from Africa, took to America, fighting an rival, fighting for survival. When I like this game, to me it takes all of the sense. How the flag look rasta. Who's that buffalo soldier? And he was a taken from Africa, gone to America, fighting as a rival, fighting for survival. Say he was a buffalo soldier, dreadlocks rasta. Buffalo soldier in the heart of America. Hey yo yo, hey yo yo, hey yo 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 yo, hey yo yo, hey yo yo, hey yo 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 yo, yeah. මහවර පූර්වේ කොල්ලන්ගේ හුවකෝ නියමයි මේ කාලේ ගොඩක් ජනප්‍රිය ගීතයක් තියෙනවා ඒ ගීතේ ඉතිහාසය පොඩ්ඩක් අපි හොයලා බලද්දී ඒ ගීතය දමිළ ගීතයක් ඉතින් ප්‍රසංග වේදිකාවේ අපිට පුළුවන් පොඩි වෙනසක් කරන්න ඕනේ කියලා අපි විශ්වාස කළා ඒ නිසා ඇත්ත කතාව මෙන්න ඕල්රයිට් ප්‍රසංග වේදිකාවේ අපි කියන්නේ වෙන මොකුත් නෙමෙයි මේ ගීතේ රාජමාලිගේ පොඩි හුවන් දෙන්න මාලිලා සින්දුව කියන්න කලින් ජය වේවා ඔබට අපේ කොල්ලෝ සෙට් එකේ තාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගනිමින් මෙන්න යනවා අපි රාජමාලිගේ මමත් බොබි මාළුත් එක්ක ගහමු පුතා රාජමාලිගේ පරවියා වගේ ජීවිතේ මගේ මං ගෙවනවා ඔහේ ඉපදුනාට පස්සේ තාම මං අඩාලා නැහැ ඇඬුවත් මග කිසිම දිනක කඳුළු වෙන්නේ பாட்டு பாடவா பாட்டு பேசவா பாடம் சொல்லவா பறந்து செல்லவா வாழ்நிலாவை போல வந்த பாவை அல்லவா நானும் பாதை தேடி ஓடி வந்த காலை அல்லவா පොඩියා පුඩියා කාලා ඩාන්ස් කරන යාළුවා තාලෙට මම ආදරේට ඇති කරන්නේ ඉබ්බොයි ගෙම්බොයි උන් නොදක නොබල එක මොහොතක් ඉන්න බෑ අපොයි මේ සුරතල් සත්තුමාගේ මට රන්මුතු මැණික් වාගේ උන්ගේ බරට රන් දුන්නත් මම විකුණන්නේ මේ සුරතල් සත්තුමාගේ මට රන්මුතු මැණික් වාගේ උන්ගේ
பாடவா பார்த்து பேசவா பாடம் சொல்லவா பறந்து செல்லவா பால் நிலாவை போல வந்த பாவை அல்லவா நானும் பாதை தேடி ஓடி வந்த காலை அல்லவா Polangnya Pudi Paro. මම යන්න තමයි හිතන් ඉන්නේ ලෝකේ වටේ මම ගියොත් යන්නේ කවදා හරි ගුරුවෙකු පිටේ ඉතිහාසෙට නම තියාලා ලංකාවට කොටි නමාලා එම මිසක් කවදාවත් මම මැරෙන්නේ නෑ ඉතිහාසෙට නම තියාලා ලංකාවට කොටි නමාලා එම මිසක් කවදාවත් මම මැරෙන්නේ නෑ රාජමාලිගේ අරවියා වගේ ජීවිතේ මගේ මං ගෙවනවා ඔහේ ඉපදුනාට පස්සේ තාම මං අඬලා නෑ ඇඳුවත් මට කිසිම දිනක අඳුළු වෙන්නේ නෑ පාட்டு பாடவா பாட்டு பேசவா பாடம் சொல்லவா பறந்து செல்லவா பால் நிலாவை போல வந்த பாவை அல்லவா நானும் பாதை தேடி ஓடி வந்த காலை அல்லவா ඉපදුනාට පස්සේ තාම මං අඬලා නෑ ඇඬුවත් මට කිසිම දිනක කඳුළු වෙන්නේ නෑ පාල් නිලාவை போல வந்த பாவை அல்லவா நானும் பாதை தேடி ஓடி வந்த காலை அல்லவா நன்றி විරුවන් සිහි කරන අද දවසක ඒ විරුවන් මේ රටට ලෝකෙට දායද කරපු ආදරණීය අම්මාවරුන් ගැන නොකියා කොහොමද මෙතන ඉන්න මව් පදවියලත් අම්මාවරුනේ ඔබට උපහාර වේවා අපේ අම්මාවරුන්ට උපහාර වේවා මේ විශ්වයේම ඉන්න අම්මාවරුන්ට උපහාර වේවා කියමින් කවි කියන්න ගී ගයන්න ආරාධනා වෝල් රයිට් නායක ශාලී ඔබටයි අම්මාවරුනේ ඔබට උපහාර වේවා මේ ගී කවි පදව කිරි මඩුවැල් කිරි මඩුවැල් කිරි අපිත් කිරට අඬනා දරුවන් අම්මේ අනුන් දීපෝ බත් බඩ නොපිරේ
සිත දිදෙන නිසා හටියගෙන් පොඩි හුවෝ පොඩි විසිල් එකකුත් ඕනේ සද්දෙට පොඩි හිනාවක් හරිදු ළඟ එළිය එළියට හමුනා සුනිල දැසයි සුමුදු දැතයි එකට එක්වි පවුනා දිනිදු බැසයි හරිදු ළඟ එළිය එළියට හමුනා සුනිල දැසයි සුමුදු දැතයි එකට එක්වි පවුනා जय मंगले परम सुवरे पेंसुवे तमत मिदुने जीविते मिहिरगन दे मीविते तरुणन जय मंगले परम सुवरे पेंसुवे तमत मिदुने जीविते मिहिरगन दे मीविते ළඟ දුනුගේ මලකි දුරමානෙල් මලකි උඩ වැඩියා මලකි මල්මද මල් ළඟකි ළඟ දුනුගේ මලකි දුරමානෙල් මලකි උඩ වැඩියා මලකි මල්මද මල් ළඟකි මේ දැසමගේ පින්වන්තයි දෙදුනේ දැන් තමයි රන් රූපෙන් ඔබේ පින්වන්තයි දෙදුනේ දැන් තමයි මේ දැසමගේ පින්වන්තයි දෙදුනේ දැන් තමයි රන් රූපෙන් ඔබේ පින්වන්තයි දෙදුනේ දැන් තමයි Division with Hova. जीवन बरकी बदलीला नैने वेन्ने मुला जीवन बरकी बदलीला नैने वेन्ने मुला सिद्धू दे बदू दे करना निम्नति गमन गए दिला हरमुन कोई दई नहीं दन्ने रहई जीविते लसन लोकेक इपदीला නුඹන් හැත ගැන නොතැවීලා හදසන කෙලියේ වල්මත් වීලා රසෝගයේ පැදී රහයි ජීවිතේ රසෝගයේ පැදී රහයි ජීවිතේ
දෙන්න පුතා සාදේ. වාව් නියමයි ගොඩක් ස්තුතියි. චාලා සින්දුවක් කියමුද? චාල්ස් රෝසයිරෝ ඔයා සින්දුවක් කියව. නියමයි. අපි දැන් සින්දු කිව්වා. අපේ සංගීත කණ්ඩායමේ ඔක්කොම සින්දුකාරයෝ වාදකයෝ ඉන්නේ. ඉතින් අපි අහන්න යන්නේ අපේ බේස් ගිටාර් වාදන ශිල්පියාගේ ආදරබර කටහඬින් සුන්දර ගීතයක් අහන්න යන්නේ. පැරණි ගීතයක් all right රහට පොඩක් වෙනස් කරලා දෙන්න යන්නේ. පොඩි අප්පුඩියක් දෙන්න සන්දයක් එක්ක වාඩි වෙලා ඉන්න කල්ලි සලි හරියට පන්සලේ පින්කම දිහා බලන් ඉන්නා වගේ අපි දිහා බලන් ඉන්නේ වාඩි වෙලා ඉන්න කට්ටිය නේද? ඒ හින්දා ඒ කට්ටියට කියමු hina වෙලා පොඩි අප්පුඩියක් දෙන්න කියලා. ගමේ වැඩේ දෙන්නකෝ අක්කේ. නියමයි. ගොඩක් ආදරේ හිතෙනවා. මෙන්න චාල්ස් රෝසයිරෝ ගයාවි ආදරේ කට්ටිය නටලා